Hello everyone, welcome back to my channel. ඉතින් අද මම මේ වීඩියෝ එක ගෙනාවේ 2026 ඕනවල් ලියන ආංගල මාලේල වෙනුවෙන්. ඉතින් ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබ්බා මම දාපු කලින් වීඩියෝස් වලට මම කොහොමද ඉංග්‍රීසි වලට ස්කෝර් කරේ සහ මම කොහොමද සිංහල වලට ස්කෝර් කරේ කියන්නේ. ඒ කියන්නේ මම කොහොමද ඉංග්‍රීසි වලට එකක් ගත්තේ සහ සිංහල වලට එකක් ගත්තේ සහ යාළුවා මගෙන් ඉල්ලලා තිබ්බා ඒවට ස්ටඩි ටිප්ස් ගේන්න කියලා. මුලින්ම කතා කරොත් ඉංග්‍රීසි කියන සබ්ජෙක්ට් එකට මම ගොඩක් මහන්සි වුණේ නැහැ. මොකද මම grade 1 to 11ම ඉංග්‍රීසි මීඩියම් කරපු නිසා මට ඉංග්‍රීසි පේපර් එක හරිම ලේසි. නිසා මම ඒකට ලොකුට ફોකස් කරේ නැහැ. ඇත්තටම මම පාඩම් කරපු නැති තරම්. මොකද මම ඒ ඉංග්‍රීසි වල දෙන්න ඕන ફોකස් එකත් මම history, math, science වගේ අර සාමාන්‍ය weight එකක් දෙන්න ඕන subjects වල දුන්නා. ඉතින් හැබැයි මම ඉංග්‍රීසි ගැන කතා කරලා දැන් මම මගේ කසින් කෙනෙක්ට මේ ටික චුට්ටක් ඉංග්‍රීසි කියලා දෙනවා. සෝ මම ඒක නිසා මට ඉංග්‍රීසි පේපර් එකේ චූට් ස්ට්‍රක්චර් ගැන මේ ටිකේ චුට්ටක් අදහසක් තියෙනවා. ඉතින් මම හිතුවා මගේ කසින්ට කියලා දීපු දේත් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් ඉංග්‍රීසි පේපර් එක ගත්තොත් ඉංග්‍රීසි පේපර් එකේ තියෙනවනේ කොටස් දෙකක් part 1 and part 2. ඉතින් දැන් අපි part 1 එකයි part 2 එකයි ගත්තට පස්සේ දැන් part 1 එකේ අපිට චූටි questions තියෙන්නේ. දැන් පේපර් එක හැදෙන්නේ 50 marks from part 1 50 marks from part 2. ඒ කියන්නේ paper 1 එකේ ලකුණු 50යි paper 2 එකෙන් ලකුණු 50යි. ඉතින් අපි මෙතන ඒ පාස් එකකට යන්න ස්කෝර් කරන්න පුළුවන් උපරිම තමයි අපිට 75. ඒ කියන්නේ 75ක් ගත්තත් ඒකක් 100ක් ගත්තත් ඒකක්. අන්න ඒක තමයි O level වල තියෙන ලොකුම ඇඩ්වාන්ටේජ් එක. හැබැයි ඒ levels වල එහෙම නෑනේ. අපි 75ක් ගත්තත් සමහර වෙලාවල් වලට අපිට කැම්පස් යන්න බැරි වෙනවා. හැබැයි O levels වල 9s කියලා ගන්න ඒකට හැම විෂයකටම ලකුණු 75ට වඩා තියෙනවා නම් අන්න ඔයාලට ඒ පාස් එක. ඉතින් මෙතන ඉංග්‍රීසි වලදී වැඩිම ફોකස් කරන්න ඕන තැන් ටිකක් තියෙනවා. ඉතින් අපි පුළුවන් තරම් part 1 එකෙන් ලකුණු ස්කෝර් කරන්න බලන්න ඕනේ. කියන්නේ පළවෙනි ලකුණු 50න් අපි උපරිම ලකුණු 50න් 50 ගන්න පුළුවන් නම් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මට ගැරන්ටි කරන්න පුළුවන් ඔයාලට ඒ පාස් එකක් ගන්න පුළුවන් කියලා. ඉතින් දැන් 50න් 50 ගන්න එකත් ලේසි නෑනේ. ඒකට කරන්න දේවල් චුට්ටක් තියෙනවා. දැන් අපි ගත්තොත් මුලින්ම තියෙන මොකද්ද? පිට්ස් එකක් කියලා හිස්තැන් පුළුවන්. එහෙම නැත්නම් fill in the blanks, picture description, ඒ වගේම චූටි paragraph ලියන්න එනවානේ. my best friend, my school ඔය වගේ. ඉතින් ඔන්න චූටි topics එකක් practice කරලා යන්න ඕන exam එකට. ඒ වගේම තමයි පුළුවන් තරම් part 1 එකේ අපිට ගොඩක් තියෙන්නේ වචන ටික දුන්න මේවල blanks වල fill කරන්න. ඒ වගේ දේවල් ඉතින් ඒ වගේ දේවල් වලින් පුළුවන් තරම් score කරන්න ඕන. ඉතින් මම ඔයාලට කියන දේ තමයි දැන් ඔයා ඉංග්‍රීසි වලට මේ කාලේ ලකුණු 40ක 50ක වගේ ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අර ලොකු essay practice කරන්න යන්නේ නැතුව මේ කාලේ පුළුවන් නම් අර paper 1 එකේ චූටි ප්‍රශ්න තියෙන part 2 එකේ තියෙනවනේ ඒ වගේ grammar related fill in the blanks අන්න ඒව ටික practice කරන්න. ඊට පස්සේ දැන් අපේ past paper පොතක් ගත්තොත් past paper පොතේ තියෙනවනේ දැන් අපිට letters තියෙනවා, notices තියෙනවා. මේ හැම දෙයක්ම තියෙනවනේ අන්න ඒ වලට answer sheet එක කියන්නේ ඒ past paper book එකේ පිටිපස්සේ normal පිටිපස්සේ තියෙනවා සමහර past papers books වල සමහර attached තියෙනවා. ඉතින් අන්න ඒ වගේ තියෙන answer scheme එකේ marking scheme එකේ තියෙන answer එක කියව ගන්න. එතකොට අර හොඳ knowledge එකක් එනවා ඔයා exam එකට මොනවද ලියන්න ඕනේ කියලා. ඉතින් මමත් personally ඒක සිංහල වලට කරගෙන ගියා not for English සිංහල වලට කරගෙන ගියා. ඉතින් notice කිව්වම මට මතක් වුණේ අනිවාර්යෙන් paper 1 එකේ notice එකක් එනවනේ. notice එකත් හොඳට practice කරලා යන්න. ඒ වගේම bar graph අන්න ඒ වගේ answers කියවන් ගියාම ඔයාලට හොඳ structure එකකට මතක තියාගෙන ඉංග්‍රීසි පේපර් එක ලියන්න පුළුවන්. ඉතින් අපි සිංහල study tips ගැන කතා කරත් මම මගේ personal experience එකෙන්ම කියන්නම්. දැන් O level paper එකේදී මට ඇත්තටම සිංහල වල ලකුණු 15ක විචාරය. ඒ කියන්නේ අපිට විචාර 3ක් ලියන්න තියෙනවානේ. ඒ විචාර තුනෙන් මට දෙවෙනි විචාරය ලියාගන්න බැරි වුණා. ලියාගන්න බැරි වුණා කියන්නේ මට කොටින්ම ලියන්න වෙලා තිබ්බේ නැහැ. මොකද මම පළවෙනි විචාරේ චුට්ටක් මම මතක විදිහට හංස සංදේශයෙන් මම ලිව්වේ. ඒක චුට්ටක් කර මට කවි අමතක වෙලා ඒව මතක් කරන්න කියලා මට වෙලාව මදි වුණා. ඊට පස්සේ අන්තිම එක මම ලිව්වේ කුරහන් ඉසුමුව කළුවර බලලා කියන පාඩම. ඉතින් ඒක නම් මම ටග් ගාලා ලියාගත්තා. මොකද ඒ ලකුණු ධර්මයට වටිනවා. හැබැයි බැද්ද ගම මම ලොකුවට quotations පාඩම් කරන් ගියෙත් නැහැ. ඒකත් එක්ක ආපු අනිත් පාඩම් මට මතක නැහැ තෝරගන්න ආපේ. මට කොහොමද ඒ දෙකම බැරි නිසා මම ඒක ફોකස් කරන්න ගියේ නැහැ. මම අර විචාර දෙක ලිව්වා. හැබැයි ඔයාලා එහෙම කරන්න එපා. මම හිතන්නේ මට ඒ දෙක ලිව්වේ නැති වුණත් මට සිංහල වලට MCQs වලට ලකුණු 40න් 35ක් තිබ්බා. මම ගෙදර පේපර් එක ගෙනාවට පස්සේ ඒක බලනවානේ. එතකොට මම දැක්ක මට ලකුණු 40න් ලකුණු 35ක්ම තිබ්බා. සිංහල MCQ වල.
ඉතින් ඒකට MCQ වල රහස තමයි මම 2016 ඉඳලා 2024 වෙනකම්ම MCQ paper ටික print කරගෙන හැම එකම go through කරගත්තා with answers. කියන්නේ ඒ වගේ answers mark කරලා ඒව go through කරාට පස්සේ මම දැක්ක මේ හැම MCQ එකක්ම වෙන pattern එකකට කියලා. මම මතක විදිහට මුල් ප්‍රශ්න තුනේන රූඩි ඉඟි වැකි වලින් අන්න ඒ වගේ pattern එකකට තමයි එන්නේ. ඉතින් මේ pattern එක හොයාගෙන ඒ දේවල් ටිකක් ඔළුවේ තියාගෙන ගියාම සමාන පද විරුද්ධ පද තියාගන්න අනිවාර්යෙන් MCQ paper එකට හොඳට ලකුණු 30ට above score කරන්න පුළුවන්. ඒ වගේම අපේ සිංහල සාහිත්‍ය පොත ගත්තම සිංහල සාහිත්‍ය පොතේ තියෙනවනේ හැම පාඩමක් පටන් ගද්දිම අර කහපාට කොටුවක් අන්න ඒ කහපාට කොටුවේ තියෙන හැම දෙයක්ම හොඳට පාඩම් කරගෙන යන්න. මොකද අනිවාර්යෙන් ඒක කහකොටුවේ තියෙන පාඩම් කරලා ගියන් පස්සේ ඔයාලට පුළුවන් ගොඩක් ලකුණු හොඳට ලකුණු ස්කෝර් කරන්න. මොකද අනිවාර්යයෙන්ම ලකුණු 20ක් ඒ කියන්නේ දෙවෙනි කොටසේ මම හිතන්නේ ලකුණු 20ක්ම එහෙම් පිටින් මේකින් එන්නේ. ඊට පස්සේ quotations උත් බලාගෙන යන්න. කවි ටිකක් පාඩම් කරගෙන යන්න මේ ටිකේ. භාෂාව පැත්තෙන් ගත්තොත් essay එක සාරාංශකරණය ඔය දේවල් ටිකක් බලාගෙන යන්න. ඉතින් වර මම කිව්වා වගේ MCQ ගොඩක් ફોකස් කරන්න. මොකද MCQ වලට පුළුවන් ඔයාගේ ඒක B කරන්නත් B එක A කරන්න. ඉතින් මට කියන්නේ ඇත්තම කිව්වොත් මම ටර්ම් ටෙස්ට් වල ලිව්වට මම ටර්ම් ටෙස්ට් කවදාකවත් MCQ උපරිම 33 32 ඇවිල්ලා නම් 35ක් ඇවිල්ලා නැහැ. ඉතින් මම අර O levels මම අර කලින් වීඩියෝස් වලත් කිව්වේ මම O levels අන්තිම මාසෙ හොඳට වැඩ කරා. හොඳටම වැඩ කරා. ඉතින් ඒක නිසා අන්තිම මාසෙ වුණත් ඔයාලට පුළුවන් ඔයාගේ රිසල්ට් එක වෙනස් කරගන්න. මොකද ඔයා දැන් ස්පෝර්ට්ස් කරන අය ඇති, ඊස්තටික් ඒ කියන්නේ ඩාන්සින් මියුසික් කරන අය ඇති. ඒ වගේ කවුරු වුණත් ඕලෙවල් කියන අපිට අන්තිම මාසෙ හොඳට වැඩ කරලා ගොඩ දාගන්න පුළුවන් එක්සෑම් එකක් කිව්වොත් හරි. මොකද ඒ ලෙවල්ස් නම් ඉව බෑ. දැන් මම O level දැන් මම A level commerce කරනවා. මම A level commerce කරලා first term exams අපිට එන සතියේ ඉන්නේ. ඉතින් ඒකට තේරෙනවා O level වලට වඩා A level ටිකක් advance කියලා. ඉතින් ඒක නිසා O level කියන්නේ ලොකු exam එකක් නෙමෙයි. ඒ වගේම demotivate වෙන්න එපා. මේ දවස්වල ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි අනේක්කි ගොඩක් පාඩම් කරන්න තියෙනවා, ගොඩක් content එක තියෙනවා මොනවද කරන්නේ. ඉතින් ඒ දේවල් තියෙනකොට අද ඒ කියන්නේ ඔයා අද ඉඳන්ම වැඩ පටන් ගන්න. ඔයා මේ වීඩියෝ එක කවද බැලුවත් ඔයසල්ට කලින් ඒ දවසේ ඉඳන්ම දැන් මොකක් හරි මොටිවේෂන් එකක් ආව ගමන් ඔයාලට පටන් ගන්න. ඉතින් කොහොමද එක්සෑම් ළඟ වෙරි පැනික් වෙන්න එපා. එක්සෑම් සතිය ස්ට්‍රෙස් වෙන්නත් එපා. තව මම සූරි දෙයක් කියන්න ඕනේ. මම පර්සනලි ඒක මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එකක්. ඉතින් එක්සෑම් වීක් එකේ ස්ට්‍රෙස් වෙන්න එපා. මොකද මට පර්සනල් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා ෂෙයා කරගන්න. මම හෙල්ත් ලියලා ඇවිල්ලා මගේ හෙල්ත් එක තනිකර ප්‍රශ්නයක් වැරදිලා තිබ්බා. ඉතින් මම ගෙදර ඇවිල්ලා ඒක බලලා MCQ මට 32ක් වගේ තිබ්බේ 40. ඉතින් මම ගොඩක් වොරි වුණා. මොකද ලකුණු 10ක ප්‍රශ්නයක් වැරදිලා. ඊට පස්සේ MCQ ලකුණු 32යි. මොකද මම හැම පේපර් එකකම ඉවර වෙලා මම මතකද මම හැම එකම චෙක් කරා. එතකොට අර දැන් MCQ නිකන් හරි 30ට අඩුවෙන් තිබ්බ නැහැ එකකවත්. ඉවන් සයන්ස් මම 31ක් තිබ්බා. ඉතින් එහෙම දැක්කට පස්සේ දැන් අර හෙල්ත් එක මම ගෙදර වෙලා ආන්සර්ස් චෙක් කරා. මොකද පේපර් එක තියෙනවනේ අපි ළඟ. පේපර් 2 එක. ඉතින් මම ඒ ටික චෙක් කරාට පස්සේ මම ගොඩක් ස්ට්‍රෙස් වුණා. අනේ මම ලියලා තියෙන වැරදි උත්තර මට එකක් නැති වෙයිද? එහෙම කියලා මම ගොඩක් මානසික වැටුණා. හෙල්ත් තිබ්බේ මට මතකද සැටර්ඩේ. ඉතින් මන්ඩේ මැත්ස් ඊට දවසම කරන්න එක. මට මම බය වෙලා හිටියේ මට ඊට පස්සේ තියෙන මැත්ස් එකයි ලිටරචර් එකයි civics එක අවුල්යි කියලා. even thank God to my a big shout out to my parents, family and my teachers. මාත් එක්ක කෝල් එකකින් එයාලා ගොඩක් මම මොටිවේට් කරා. ඉතින් ඒක නිසා ලොකු ප්‍රශ්නයක් වුණා. කලින් පාඩම් කරලා තිබ්බ එකත් ලොකුට වුණා. මොකද මම කලින් දවස් පාඩම් කරන්න හිටියම මම දන්නවා අනිවාර්යෙන්ම මට 9 years වලට යන්න බැරි වෙනවා. මොකද අර එක පේපර් එකකින් මම ඩවුන් වුණා. අන්න ඒකයි කියන්නේ කවදාකවත් එක්සෑම් එක ලියලා ඇවිල්ලා එදාට වෙලා චෙක් කරන්න එපා. එක්සෑම් එකේ සබ්ජෙක්ට්ස් 9ම ඉවර වුණාට පස්සේ ඔය MCQ උනා චෙක් කරන්න යන්න. මොකද ඒක අපේ මනසට ගොඩක් බලපානවා. පර්සනල් එක්ස්පීරියන්ස් එකෙන් කියන්නේ. So ඉතින් ඕලෙවල් ලියන හැම නංගි කෙනෙක්ටම මල්ලි කෙනෙක්ටම මම good luck කියලා විශ් කරනවා. ඔයාලා හැමෝම හොඳින් එක්සෑම් එක ලියන්න. ඒ වගේම ඔයාලගේ රිසල්ට් එකත් කමෙන්ට් කරගෙන යන්න රිසල්ට්ස් ආවට පස්සේ.